ඊශ්‍රායලය සිය රටට එරෙහි වන සතුරන් ලෝකයෙන් තුරන් කරන බව ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් අනතුරුවක් ගවා තිබෙනවා. ඒ ඉරානයේ ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරමාලාවෙන් අනතුරුවයි. ඊශ්‍රායලය විනාශ කිරීමේ සැලැස්ම ඉදිරියට ගෙන යාමට සම්බන්ධ වූ විප්ලවවාදී ආරක්ෂක බලකායේ ජ්‍යෙෂ්ඨ අනධිර නිලධාරීන් ඉරාන හමුදාව සහ න්‍යෂ්ටික විශේෂඥයින් යන සියල්ලන්ම නිශ්චිතව ඉලක්ක කිරීම ප්‍රබල සහ පැහැදිලි පණිවිඩයක් බවද ඔහු පවසා තිබෙනවා. ඊශ්‍රායලයේ විනාශය සඳහා ක්‍රියා කරන සියල්ලන් තුරන් කරන බවයි නිවේදනයක් නිකුත් කරමින් කැට්ස් කියා සිටියේ. ඔහු තවදුරටත් අනතුරු ඇඟවූයේ ඉරානය ඊශ්‍රායලයට එරෙහිව තම ආක්‍රමණශීලී ක්‍රියා අකණ්ඩව සිදු කරන තෙක් වැඩිවැඩියෙන් විශාල වන්දියක් ගෙවනු ඇති බවයි. මේ අතර ඉරානයට එරෙහි ප්‍රහාරමාලාවේදී ඊශ්‍රායල ගුවන් හමුදාවේ ප්‍රහාරක ජෙට් යානා මොසාඩ් බුද්ධ්‍යංශයේ නිර්වද්‍ය බුද්ධිතොරතුරු ඔස්සේ ලද මඟ පෙන්වීම යටතේ බටහිර ඉරානයේ ස්ථාපිත කර තිබූ ගුවන් ආරක්ෂක පද්ධතියට එරෙහිව පුළුල් ප්‍රහාරයක් සාර්ථකව එල්ල කර තිබෙනවා. ප්‍රහාරයේ කොටසක් ලෙස රේඩාර් විශාල ප්‍රමාණයක් මෙන්ම මතුපිට සිට ගුවනට මිසයිල විදිනයක් විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ. ඉරානයට එල්ල කළ ප්‍රහාරමාලාවේදී මැද පෙරදිග ක්‍රියාත්මක ඉරානයේ ප්‍රොක්සි කණ්ඩායම් වල ඉලක්ක වෙතද ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කර ඇතැයි සඳහන්. ගුවන් බාධා මගහරවා ගැනීම එහි ප්‍රධාන අරමුණ වී තිබෙනවා.